සුබ දවසක් යාළුවනේ මම අද ඔයාලට ගෙනාවේ කොහොමද කටුළු ලෙඩේට සාර්ථක බෙහෙතක් දෙන්නේ කියලා. ඒ වගේම ගොඩක් යාළුවෝ කමෙන්ට් කරලා තිබ්බා කටුළු ලෙඩේට වගේම සෙමට ඒ වගේම ඇයි මේ කටුළු ලෙඩ හැදෙන්නේ කියලා. යාළුවනේ කටුළු ලෙඩ ගොඩක් වෙලාවට හරියට පණු බෙහෙත් එක දෙන්න බැරුව ගියොත් ඒකෙන් තමයි කටුළු ලෙඩ එන්න බලන්නේ. එතකොට මම ඔයාලට දාන්නම් මේකේ දෙන්න ඕන පණු බෙහෙත් එකත් අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් මම දෙන බෙහෙත් මිලෙන් අඩු ඒවා තමයි මම ගොඩක් දෙන්නේ. හැබැයි සාර්ථක ප්‍රතිඵල එනවා ඒ වලට. මම ගොඩක් try කරන බෙහෙත් try කරලා පැහැදිලිව මට විසඳුම් ලැබෙන ඒවා තමයි මම ඔයාලට දෙන්නේ. ඔයාලත් මේක try කරලා බලන්න. ඇත්තටම මේක හොඳ බෙහෙතක්. මම දානවා ඔයාලට පැහැදිලි වීඩියෝ එක. මෙන්න මේක තමයි දෙන්නේ මේ පණු බෙහෙත් එක හෙල්මෝසෝල් එක. මේක රුපියල් 150ක් වගේ තමයි වෙන්නේ. මේක අනිවාර්යෙන් කටුළු ලෙඩ හැදුණු සතෙක්ට සාමාන්‍ය පළවෙනි පාර මොන බෙහෙත දුන්නත් ඊට කලින් අපිට මේක දෙන්න වෙනවා. ඒ දීලා තමයි අපි බෙහෙත් දෙන්න ඕනේම පටන් ගන්න ඕනේ. එතකොට පළවෙනි පාර දෙද්දි මෙයාට පළවෙනි දවසේ මේක දී කරලා බොන්න දෙන්න. ඊට පස්සේ ඊළඟ දවසේ වලට මෙන්න මේ කියන බෙහෙත් ටික ගන්න. මෙන්න මේවා නම් ඉච්චර ලොකු මිල මුදලක් ඉන්නේ නැහැ. මම පැහැදිලිව ලං කරලා පෙන්නන්නම්. මේ ඉන්ටර්ටීම් කියන්නේ මේ ඔක්කොම මේ කටුළු ලෙඩේට දෙන ඒවා තමයි. ඔයාලා පණුවට එකටම දෙන්න ඕන. පණුවට දීලා තමයි මේවා පටන් ගන්න ඕනේ. මෙන්න මේ බෙහෙත් එක මේ බෙහෙත් එකේ දියරයක් තියෙන්නේ. තව එකක් තියෙනවා. ඒක පෙති දින්නේ ටැබ්ලට් තියෙනවා. ඒ ටැබ්ලට් එකත් සාර්ථකයි. ඒකත් මේ ටොමැක්සින් එක ඒක මේකත් දෙන්නේ මේ කටුළු ලෙඩේටම තමයි. ওই දෙකම කටුළු ලෙඩේට දෙන්නේ. මම මේ දෙකම කලවම් කරලා තමයි යාළුවනේ දෙන්නේ. බලමු අපි මේකේ තියෙන පොඩි ටැබ්ලට් එකක්. මේක මේවත් වැඩි ගණන් නැහැ. මේවා සාමාන්‍යයෙන් කුරුළු කඩවල තියෙනවා. සීල් කරලා තියෙන්නේ. සීල් එක කඩාගමු අපි. මේක යාළුවනේ පොඩ්ඩක් දිය කරලා අරකට එක්ක කලවම් කරලා දෙන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි මේ දෙකම දෙන්නේ කියලා. මේකේ තියෙනවා පොඩි ටැබ්ලට් එකක්. සාමාන්‍ය හැම කුරුල්ලෙට්ටම වගේ මේක තමයි සාර්ථක. පරවියන්ට එහෙම ගිල්ලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි සංකෝණලා වගේ සත්තුන්ට මේවා අපිට ලේසියෙන් දෙන්න පුළුවන්. පින්චස් කොකටේල්ලා එතකොට අප්‍රිකන්ලා ලව් බර්ඩ්ලාට මේකට අපි දිය කරලා තමයි දෙන්න ඕනි. මේ සිලිකන් එකක් එක තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් හොඳට සීල් කරලා තියෙනවා. බොටල් එක සීල් කරලා තියාන අපිට සෑහෙන දවසක් පාවිච්චි කරන්න පුළුවන්. ටැබ්ලට් තියෙනවා 10ක් මේකේ. එක දවසට එක ගානේ දිය කර දෙන්න ඕනේ. එතකොට මේකට තව එකක් ඕනේ යාළුවනේ. මේ ෆාමසි වල තියෙනවා මේ මෝර ගුලි. ඒකත් ගන්න. මේකේ මිලක් සඳහන් වෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් බලන්න කොල්ලේ පැත්තේ 500 එකේ ගණන් වලට ඇති. මම මේකට මේ මෝර ගුලිත් තියාගෙන ඉන්නේ. මෝර ගුලිත් ඕනේ යාළුවනේ මේ වැඩේට. ලොකු සත්තුන්ට නම් අපිට මෝර ගුලි දෙන්න ලේසි. මෝර ගුලි ටික අපි හුලං වදින්න නැතු මේ ඒ බෝතලේම හොඳයි පාවිච්චි කරන්න. ඒ කියන්නේ මෝර ගුලි ටික දාගෙන අපිට තියාගන්න පුළුවන්. ඒ බෝතලේ හුලං වදින්නේ නැහැ. එතකොට මේ ඒ කියන්නේ එවරුණ එකක් ගන්න ඕන. මෝර ගුලි ටික දිය කරගන්න අපිට උණු වතුර ටිකක් දාගත්තා නම් මේක ඉක්මනට දී වෙනවා. උණු වතුරේ දාලා ඕක අපි කලවම් කරමු. මේ එතකොට ලේසි අපිට වැඩේ කරගන්න. හරි. අපි උණු වතුර ටිකක් දාලා බලමු කොහොමද ඕක දී වෙන්නේ කියලා. උණු වතුර දාපම පොඩක් අර මෙලක් කියන ගතියක් වගේ එනවා. ඕක ඉතින් ටික වෙලාවක් අපි කලවම් කරගෙන මෝර ගුලි යාළුවනේ මෙන්න මෙහෙම උණු වතුරට දාලා පොඩ්ඩක් නිගන්නේ. ඕක අපිට සම්පූර්ණ බිත්තර කෑම එක හදනවානේ. ඒ වගේ වෙලාවට ඕක හොඳට දිය වුණාන් පස්සේ සම්පෝස එකට දාලා දෙන්නත් පුළුවන්. කුරුල්ලන්ට අපිට සාමාන්‍යයෙන් සතියට දෙපාරක් වගේ නිකන් බොන වතුර එකට දාලා දෙන්නත් පුළුවන්. මේක යාළුවනේ පොඩ්ඩක් මෙයාලා බොන්න හොරයි. මේකට සාමාන්‍යයෙන් රැයට වතුර එක අස් කරලා 10 පහුවෙලා වගේ 10ට වගේ තිබ්බනම් මේක බොනවා.
ඊට පස්සේ යාළ හුරු වුණාන් පස්සේ අවුලක් නැහැ. අපි ඒකටම අර ටැබ්ලට් එක දාගමු. මේ ටැබ්ලට් එක පොඩ්ඩක් දිය කරන්න අමාරුයි. මේ ගොඩක් හයියයි මේ ටැබ්ලට් එක. මෙන්න මේකේ දාගන්න ඕන බිංදු 2 3ක් වගේ. සාමාන්‍ය මේ වතුර එක මදි යාළුවනේ. තව සාමාන්‍යයෙන් අපි ඕකට වතුර ටිකක් දාගන්න ඕන. ඔයාලා දෙද්දි වතුර චුට්ටක් වැඩි කරලා දෙන්න මම ඔයාලට පෙන්නන්නම්. ඕකෙන් බිංදු 2ක් 3ක් වගේ දාලා අර ටැබ්ලට් එක දාලා ඒතර මෝරගුලි 2ක් දාලා හොඳට කලවම් කරන්න. හොඳට කලවම් කරන්න. එතකොට මේ සමහරක් අයට මේ මෝරගුලි දාපුවාම බොණ්ඩ මේ පොඩ්ඩක් අදිමදි කරනවා. මොකද මෝරගුලි නැතුව දෙන්න පළවෙනි පාර දෙනවා නම් ඔයාලා මෝරගුලි නැතුව අර ටැබ්ලට් එකයි මේ අරකයි විතරක් දාලා දෙන්න. මෝරගුලි දෙනවා නම් ගොඩක් හොඳයි. මෙයාලා මෝරගුලි බොන්න හොරයි. ඒකට මෙයාලා දැන් අසනීප වෙලා ඉන්නේ. අසනීප වෙලා ඉන්නකොට තවත් මේ මොකද මෙයාලා මේ බොන්න එච්චර කැමති නැහැ. ඒ හින්දා අරකට නැතුව අර දෙක දාලා දෙන්න. පුළුවන් නම් අර විදිහට දාලා try කරලා බලන්න. එතකොට මේ බොනවා කොහොමත් උදේම වතුර තියන්න එපා. උදේ 10 වගේ වෙලාව සාමාන්‍යයෙන් 10 11 ඇස්සේ ඒ වගේ වෙලාවට තියන්න. දැන් මේක හොඳට දිය වෙලා තියෙන්නේ. අර ටැබ්ලට් එක හොඳට දිය කරලා ඔක පොඩ්ඩක් නිමෙන්න අරින්න හොඳට. නිමුණාන් පස්සේ මේ අර පොඩි ටැබ්ලට් එක ගොඩක් මේ ඝනකමයි ඒක හොඳට දිය කරගන්න ඕන. පොඩ්ඩක් ඒක තලලා හරි කමන්නේ. දැන් පෙඟිලා තියෙන්නේ. ඒකට අපිට තියෙන්නේ හැන්දින් හරි පොඩි කරලා හොඳට තලා ගන්න ඕන. තලලා හිටන් හොඳට දිය කරලා වතුර චුට්ටක් වැඩිපුර දාගන්න ඔයාලා මේ ඔක ඔය තියෙන අපි දැන් කුරුල්ලන්ට ඕ වගේ වලනේ වතුර දෙන්නේ. අන්න ඕකෙන් සාමාන්‍යයෙන් 3 කාලක් වගේ ඉන්න වතුර එක දාගන්න. දැන් ඔය වතුර පොඩ්ඩක් නේ තියෙන. ඕකට තව පොඩ්ඩක් මේ වඩාත් හොඳයි ෆිල්ටර් වතුර වගේ දානවා නම් මේ වතුර හොඳ පැහැදිලි වතුර එකක් දෙන්න බොන්න. ඕකට සාමාන්‍යයෙන් 3 කාලක් වගේ වෙන්න දාගන්න. දාලා අන්න ඔන්න දැන් කුරුල්ලන් තිබ්බ. ඇත්තට මේක හොඳ බෙහෙතක් දීලා බලන්න. මගේ කුරුල්ලෝ එහෙම අසනීප වෙලාවට මම ওই කටුලෙට හැදුණු සතුන්ට දුන්නා. දැන් අවුරුදු ගානක් දීලා බැලුවා. හොඳටම හොඳයි. ගොඩක් යාළුවෝ කමෙන්ට් කරලා තිබ්බා මේ කටුලෙට හොඳ බෙහෙතක් කියන්න කියලා. ඔන්න ඉතින් දැම්මා. ඒ වගේම සෙමට ඔය පැටවුන්ට දෙන ඒවා මං දෙන විදිය මං වීඩියෝ දාලා තිනවා. ඒ වගේම ඔයාලට තව තියෙන ප්‍රශ්න ඔයාලා ගැටලු පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මට පුළුවන් විදිහට මං අනිවාර්යෙන් ඔයාලට තව වීඩියෝ ගෙනත් දෙනවා. මාව subscribe කරලා තියාගන්න. මං අනිවාර්යෙන් ඔයාලගේ ගැටලු වලට අනිවාර්යෙන් පිළිතුරු වීඩියෝ එකක් අනිවාර්යෙන්ම දෙනවා. සුබ දවසක් යාළුවනේ එහෙනම්.